ඕනම කෙල්ලෙක් වශී කරගන්න පුළුවන් මෙන්න සුපිරිම ක්‍රමයක්. මේක කරොත් ඔයාට ඕනම කෙල්ලෙක් කැමති වෙනවා. මම භික්ෂුන් වහන්සේ නමක් මේ සියල්ලම අත්හැරලා ඉන්නේ. ඒකින්ද තමයි මම මේ සියල්ලම නොමිලේ මේ අත්තන්ට ලබා දෙන තීරණය කළේ. ඕනම කෙල්ලෙක් Taman සමග කතා කරලා Tamanට ආදරයක් කියන්න බැරි නම් ඕනම කෙල්ලෙක් Tamanට මේකට වශී කරගන්න පුළුවන්. ගොඩක් ගෑන් ළමයි ඉන්නවා ආදරේ ප්‍රකාශ කරන්න ලැජ්ජයි. අපේ ආමතුරු මම මෙයාට හරි කැමැත්තක් තියෙනවා. අනේ කොහොමද මම මේ දේ කරගන්නේ කියන එක. එහෙනම් මෙන්න හොඳම අවස්ථාව. නෙළුම් මලකුයි දෙහි ගෙඩියයි පමණයි අවශ්‍ය වෙන්නේ. වෙන කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. සමහර වශී ගුරුකම් තියෙන රුපියල් 125ක්වත් යන්නේ නැත තරම්. කෙන් ක්‍රමයේ කියලා දෙන්නේ නොමිලේ. මේ දෙහි ගෙඩියක් තමන්ගේ වත්තෙන් උනත් ගන්න පුළුවන්. නෙළුම් මලක් උනත් හොයා ගන්න පුළුවන්. මේකට රුපියල් 100ක් අශාන් මහත්ව යන්නේ නැහැ. වෙන මිනිස්සු ලක්ෂ කෝටි ගණන් ගන්න කෙන් ක්‍රම අද මම ඔබට කියලා දෙනවා නොමිලේම. ඔයා ආදරය කරන කෙනා ඔයාට බෑ කිව්වද? ඔයාව දාලා ගියාද? මේ කෙන් ක්‍රමය කළොත් ඔයා ගාවට එයා එනවා. ඕනම කෙල්ලෙක්, ඕනම කොල්ලෙක්, පිරිමි පාර්ශවයේ, ගැහණු පාර්ශවයේ. මම මෙන්න මේ කියන මන්ත්‍ර හොඳට මතක තියාගන්න. මේ හැබැයි මේ දෙහි ගෙඩියත් ඕන මෙතෙන්ට නෙළුම් මලත් ඕන. ඕම් කාලී මහා කාලී කාලිකේ පරමේශ්වරී තමන්ව හැරදා ගියපු පෙම්වතා හෝ පෙම්වතිය තමන්ගේ ළඟට එවි. දින 3ක් යන්න කලින් නොඅනුමානව අනිවාර්යයෙන්ම මේක සිද්ධ වෙනවාමයි. ඔය වචන 4 ජීවන් කරන්න සමහර දේවල් ලක්ෂ 1.5 ලක්ෂ 2 විතර ගන්නවා. ඉතින් අර මිනිස්සෙගේ සම්පූර්ණ ජීවිතේ එතනින් මට ඊළඟට එන්න තියෙන iPhone එක ගන්න අවශ්‍යතාවයක් ඇත්තෙමත් නැහැ. ඒ වගේම තමයි ඊළඟට එන්න තියෙන BMW එක මට ගන්න අවශ්‍යතාවයකුත් නැහැ. තරම ලක්ෂ 1.5 2 විතර ගන්නවා. ඒ කියන්නේ මෙච්චර දෙයක් කරා අච්චර ලොකු දෙයක් කරා කියලා. නමුත් උන්ට පුංචි ක්‍රමයකින් මේ සියල්ල වෙනස් කරන්න පුළුවන්. 100% 200ම මම ගැරන්ට් කරලා කියනවා මේක තුවාලේ තියෙන මිනිස්සුනේ තුවාලේ වේදනාව දන්නේ අතරම. එයා සල්ලි වලටනේ කරන්නේ. Tamanටම මේ දේ කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. Tamanගේ ස්වාමි පුරුෂයා භාර්යාව දාලා ගියා කියනකො ඒ අයටම Tamanටම කරගන්න පුළුවන් ක්‍රම සහ විදි අපේ ශාස්ත්‍රය තුල තියෙනවා. ඇයි මේ දේවාල ගානේ ගිහිල්ලා බොරුවට මුදල් වියදම් කරගෙන දේවාල ගාන රස්තු යාදු වෙලා සමහරට වතුර ටිකක්වත් ඇල්ලතර පොදක්වත් නැතුව දවස් ගානේ ඉඳලා ලක්ෂ ගණන් පූජා කරලා එනවා. ඕනම Taman ආදරය කරන මොන කෙනා Tamanට සමහර මගතොරදී හම් වෙලා හැමදාම කතා බහ කරනවා. නමුත් වෙනට ආදරය ප්‍රකාශ කරගන්න බැරි වෙන වෙලාවල් තියෙනවා. එහෙනම් මෙන්න හොඳම අවස්ථාවක්. ඒ කෙනාම ඇවිල්ලා ඔයාට ආදරේ ප්‍රකාශ කරાવી මම ඔයාට ඇත්තටම කැමැත්තෙන් හිටියේ මට මෙච්චර කලක් ඔයාට ඒක කියාගන්න බැරි වුණා කියලා සමහර වෙලාවට මිනිස්සු ඇවිල්ලා අඬාගෙන කෑ ගහගෙන සමහර කාන්තාවරු ඇවිල්ලා නේ පොඩි හාමුදුරනේ මගේ පවුල මට රැක දෙන්න මට දරුවෝ 3 දෙනෙක් ඉන්න මට දරුවෝ දෙන්නෙක් ඉන්න මට මගේ පවුලෙන්තර ලොවක් නැහැ ඒ නිසා මිනිස්සයා වෙන කෙනෙක් එක්ක සබඳතාවයක් පවතලා. එතකොට අපේ හිතත් උණු වෙනවා. අනියන් සබඳතාවය ඉවත් කරලා තමන්ගේ හරි පෞල් ජීවිතයක එකතු කරලා හරි ගස්සලා දෙනවා. බෝට් වලින් සමහර අය කපාගෙන සමහර ලී වලින්. හැබැයි නමුත් මේක කාඩ්බෝඩ් වලින් මේ පේන ඡායාරූප දෙක හොඳට බලා ගන්න. එයාගේ හදවතට කෙලින්ම දැනෙන්න. මට මෙයා එපා. මට මේ කෙනා අවශ්‍ය නැහැ. මම මේ කෙනා දාලා යනවා. දැන් මේ අනියම් සම්බන්ධතාවයක් තියෙන. දැන් මේ ස්වාමි පුරුෂයාත් එක්ක අනියම් සම්බන්ධතාවයේ තියෙන තුන්වෙනි පාර්ශවය කෙනාට මම මේ. ඒ කෙනාගේ හදවතට දැනෙන්නම කෙලින් මම මේක ඇතුළට විෂ වර්ග 5ක් මිශ්‍ර කරපු කල්කුලියක් තැම්පත් කරනවා. එපා වෙන්න. පාරිත් දැක්කත් මූණවත් බලන්න බැරි වෙන විදියට. එහෙම නැත්නම් එයා දැක්ක මේ තරමට අප්‍රිය වෙන තත්ත්වයකට පත් කරන විදිහටම මම මේ කෙනා මෙතනින් ඉවත් කරලා දානවා. මම මෙතන තව කෙන් ක්‍රමයක් කියලා දෙන්නම්. මේ දෙහි ගෙඩියක්. මේ දෙහි ගෙඩිය අරගන්න සබ්බපාපස්සා කරණං ගාතාව ඒකේ කොටස් 7ක් තියෙනවා. ඒක 21 වතාවක් කියන්න. 21 වතාවක් කියලා තමන් ඉන්න නිදන් ඉන්න කොට්ටියරට තමයි මේ දෙහි ගෙඩිය තියාගන්න. අනිවාර්යයෙන්ම ශාන් මහත්තයෝ ප්‍රතිඵලයේ 100%ක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. කෙම් ක්‍රම නම් ධම්මසාර හාමුදුරුවෝ නම් කෙම් ක්‍රම වගේ තමයි. සමහරට මෙහෙමයි. මේක හිත නැති මේ හාමුදුරුවෝ මේ සජීවී හරහා බොරුවක් කියන වෙලාව. මේ අත්දා බැලීමකින් සහ මේ දේවල් කියලා දෙන්නේ මමම අත්දැකීම් ලැබපු නිසා. අපි පංචශීල පද පහවලක් තියෙනවා. කාමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිල්පදයක්.